අද අපි යනවා රෝසපල්ලියට. මම ඕ ලෙවල් ලියද්දී රෝසපල්ලියට බාර වුණා රෝසපැලයක් පූජා කරන්න. ඉතින් අද යනවා රෝසපල්ලියට. මම උතන වීඩියෝ කර කර ඉද්දි මට එකපාරට එක්කාවක් ගියා. ඉතින් අපේ නංගි ඒකට තමයි ඉතින් මට hina වෙන්නේ. तुलसीनासी माधविले ඔබ හැංගුණා ඔය දැතේ මුදු පහසින් මා කිති කැවිලා ඔබේ පිම්තුරුල්ලේ උණුහුම් වුණා ලං වෙලා හිම සීතේ පානුරා නිල් දැසේ පැසිනෙහින් මාමත් වෙලා රන් විමානේ ලැගුම්ගත් සුගන්දී මේ නිල්විලේ අද හැංගිලා හැමුසුලගේ මුසුසුවඳින් මාද සලා තැනූ පෙම් කැදැල්ලේ අපි ආවා රෝසපැලයක් ගන්න. රෝසපැලය ගත්තා. දැන් ඉතින් පල්ලියට යන්න ඕනේ. මේ තියෙන්නේ අපි ගත්ත රෝසපැලය. පැසිනෙහින් මාමත් වෙලා නිල් ගැබේ ඔන්න ඉතින් දැන් රෝසපල්ලියට ආවා. අද නම් කට්ටිය හිටියා. මං හිතන්නේ පූජාවක් තිබ්බ පල්ලියේ. අපදිහා බලා උන්නා ලං වෙලා හිම සීතේ පානුරා නිල් දැසේ පැසිනෙහින් මාමත් වෙලා අපි දැන් රෝසපැලේ පූජා කරන්න තමයි යන්නේ. මෙතෙන්ට තමයි රෝසපැලේ පූජා කරේ. අද පල්ලියේ පූජාවක් තිබ්බා. අපි රෝසපැලේත් පූජා කළා. දැන් ඉටි පන්දම් පත්තු කරන්න ආවා. නිල්නුවන් පින්බරයි රෝසතොල් ලස්සනයි හිමහන්සියේ ඔබ නිල් අහස වගේ අහස පිවිදු දෙවුරියේ සයුර කැලඹෝ කිඳුරියේ මගේ රත්තරන් ඔබ මිනිපා. ඉතින් අපි එතනින්ම නෙස්කැෆේ එකක් බිව්වා අපි කට්ටියම. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. පිපිහාද සුළඟේ මුවගාව ගැවසේ ලෙතොලේ ලැගුම් සොයා සඳරේ නුයායේ මුදු සීත පෙනුනේ ලංවෙන්න මහිනෙත් පියා සදවේ
අද vlog එක ඉවරයි. Thanks for watching. पैसने मामत वेला